අපි ඔයාලට අරන් ආවේ අන්බොක්සිං වීඩියෝ එකක්. අද අපි ඉතින් වෙනසකටත් එක්ක කියලා හිතලා අන්බොක්සිං වීඩියෝක් කරන් ආවා. ඒ ඉතින් අපි අලුතෙන් ගත්ත අපේ channel එකේ වැඩවලට drone එකක්. drone එක වල මහ ලොකු drone එකක් නෙමෙයි. ඉතින් අපි දැනට පොඩි budget drone එකක් ගෙනාවා DJI Neo 2 එක. ඒක තමයි අද අපි අරන් ඇවිල්ලා තින්නේ. ඒකේ මේ කොම්බෝ පැක් එක තමයි අරන් ආවේ. බලමු. දැන් අපි මේක අන්බොක්සිං දාලා කරලා ඒක ඇතුලේ මොනවද තියෙන විස්තර ටික බලලා ප්‍රයිස් ටික යන මනන් ටිකත් කතා කරලා බලමු. එහෙනම් අපි බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඕකේ ගයිස් ඉතින් මේ තියෙන්නේ බොක්ස් එක. මෙතන ගහලා තියෙනවා කොම්බෝ පැක් කියලා. බොක්ස් එකේ විස්තර බැලුවොත් ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති බොක්ස් එකේ තියෙන ටික තියෙන්නේ ඩ්‍රෝන් එක එක්ස්ට්‍රා බැටරි 3ක් තියෙනවා. ඊට පස්සේ මේ ඩිජිටල් ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. ප්‍රොපෙලර් ගාඩ්ස් තියෙනවා. ඊට පස්සේ රිමෝට් එක තියෙනවා. ඊට පස්සේ charging hub එකක් තියෙනවා. ඒ කියන්නේ බැටරි තුනම එකපාර charge කරගන්න පුළුවන් එකක් තියෙනවා. ඊට පස්සේ USB cable C එකක් තියෙනවා. තව extra propellers තියෙනවා. ඊට පස්සේ screw driver එකක් තියෙනවා. ඊට පස්සේ මේ guide manual එක තියෙනවා. මේ set එක තමයි තියෙන්නේ. මෙතන QR එකකින් තියෙන්නේ අපිට මේ DJI Fly app එක download කරගන්න. ඒ ටික වෙන මොකුත් විස්තරයක් නැහැ. අපි බලමු unboxing කරලා. එතනින් තමයි unbox කරගන්න තියෙන්නේ. ඕකේ. විස්තරේ මෙතනත් තියෙන QR එක මේ ඇප් එකට බලමු කොහොමද විස්තරේ තියෙන්නේ කියලා. ඕකේ මේකේ තියෙනවා මේකේ තමයි මම හිතන්නේ මේ ඩ්‍රෝන් එක නැතුව අනිත් ඔක්කොම බඩු ටික තියෙන්නේ මේකේ. අපි පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා බලමු ඩ්‍රෝන් එක පැත්තට යමු. ඩ්‍රෝන් එක තියෙනවා මෙහෙම යටම. ඕකේ මේ තියෙන්නේ ඩ්‍රෝන් එක. බර අඩුයි ග්‍රෑම් 100 ගානක් තමයි තියෙන්නේ. මම දැක්ක විදිහට මට මතක විදිහට 150 ගානක් වගේ තමයි ග්‍රෑම් ගාන තියෙන්නේ. අපි බොක්ස් එක පැත්තෙන් තියාගමු. මේකේ වෙන මොකුත් නැහැ. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෝන් එක. මෙතන එක බැටරියක් තියෙනවා. ඊට පස්සේ අර charging hub එකේ තව බැටරිස් දෙකක් තියෙනවා. ට්‍රාන්ස්මීටර් එකත් මේකට මේ attach කරලාමයි තියෙන්නේ එක. ඕකේ ඩ්‍රෝන් එක පොඩ්ඩක් පැත්තෙන් තියාගමු. අපි බලමු අනිත් බොක්ස් එකේ තියෙන බඩු ටික. තියෙන්නේ මෙතනින් අරගත්තා. ඕකේ එක්ස්ට්‍රා ප්‍රොපෙලර් සෙට් එක තියෙනවා. ටික තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන්නේ RC රිමෝට් එක. රිමෝට් එක තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ USB type C cable එකක් තියෙනවා. type C to type C. ඊට පස්සේ තියෙන්නේ charging hub එක. මේ පේනවා ඉතින් මේ මම අරලා පෙන්නන්න මේකේ. ඒක ඇතුලේ මේ තව එක්ස්ට්‍රා බැටරිස් දෙකක් තියෙනවා. එතකොට එකයි ඩ්‍රෝන් එක එකයි. මෙතන මේ තියෙන බැටරි එක. එතකොට ඔක්කොම බැටරිස් තුනක් අපිට හම් වෙනවා කොම්බෝ පැක් එකේ. ඊට අමතරව මෙතන තියෙන්නේ මේ DJI sticker සමේ තියෙන්නේ අපිට ප්‍රොපෙලර්ස් හයි කරගන්න පුළුවන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක. මේ ටික තියෙනවා එච්චරයි. දැන්ට තියෙන්නේ. තව කේබල් එකක් තියෙනවා මේ type C to lightning කේබල් එක. පරණ Apple කේබල් එක. ඒ ටික තමයි දැන් බොක්ස් එකේ තියෙන්නේ. අපි බලමු පොඩි සෙටප් කරලා අපි පොඩ්ඩක් මොනවද කරගන්න පුළුවන් විස්තර ටික කියලා මේකේ එන ඔප්ෂන්ස් වගේක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මේන්ම තියෙන අයිටම්ස් ටික කොම්බෝ පැක් එකේ. බලමු අපි කොහමද මේක ෆ්ලයි කරලා පොඩි මේකක් කරන් බලමු. අපි දැන් සෙටප් කරගත්ත ඩ්‍රෝන් එක ෆෝන් එකට සෙටප් කරගෙන තියෙන්නේ. මේ වැඩේ කියන්නේ මේ බැටරි ලෝ. මොකද අපිට charge කරන්න හම්බුන්නේ නැති හින්දා මේ බලමු මේක පොඩ්ඩක් අපි try එකක් දීලා මේ take off කරන්න හරි බලමු. Take off. Home point updated. මේකේ බැටරි ලෝ කියලා තමයි පෙන්නන්නේ මේ ඔයාලට පේන හැටි මේ Return to home promptly. බැටරි ලෝ කියලා පෙන්නනවා. ඒකින්ද අපිට ගොඩක් උඩ යන්න බෑනේ. ඉතින් මේ බලමු විස්තරේ. අපි එහෙම වුණොත් ඔයාලට වෙන වීඩියෝයක් ගේන්නම්. මේ පට්ටම ස්ටෙඩි. දැන් අපිට මේක Battery warning. අත තිබ්බාම යටින් ආපහු අතටම මේ වෙලා මේ ලෑන්නවා. ඉතින් මේ Automatically. මාර වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් අවුලක් නැහැ. 4K Critically low 60 battery warning. 4K 60 ෆ්‍රේම් යනකම් අපිට මේකෙන් වීඩියෝ කරන්න පුළුවන් වීඩියෝස්. තව ක්වික් ෂොට්ස් අනම්මන විස්තර ටික තියෙනවා මේ. ඉතින් එහෙනම් මේ අදට ගිහින් එන්නම්. තව මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. අපි මොකක් හරි හොඳ වීඩියෝ එකකින් වීඩියෝ කරන්න මිෂෙල් ඊටපස්සේ මේ බලමු. එහෙනම් ගිහින් එන්න guys.
like a sunrise glow. Touch so soft where the sea